හෙලෝ ගයිස්, ඉතින් වෙල්කම් ලිපිලි ගන්නවා ප්‍රකාශ දුරලක්ෂණ YouTube channel එකට අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද ගෙනාවේ DB bet කියන වීඩියෝ එකක්. ඒ තමයි DB bet එකේ Aviator Crash game වගේ games වල හරියටම කොහොමද supreme signals create කරන්න කියලා. ඉතින් මේ signal create කරන විදිය ඔයාලට හරියටම අපි කියලා දෙනවා. ඉතින් අපි මුලින්ම කියන්න ඕනේ ඔයාලා තාමත් DB account එක create කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකෙන් DB account create වීඩියෝ එක බලන්න. ඒ වගේම ඔයාලා තාමත් අපේ YouTube channel එකට අලුත් නම් අනිවාර්යෙන් පාරේ අත subscribe button එක click කරලා අනිවාර්යෙන් අපේත් එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න අමතක කරන්න. පහලින් comment එකකුත් දාන්න. ඒ ඉතින් වැඩි කතා නම් කියපේ වීඩියෝ එකට. ඉතින් මේ DB bet කියන්නේ ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මම කලින් අපේ පළවෙනි වීඩියෝ එකේදී මම කිව්වා DB bet ගැන කොහොමද DB bet එක ගැන මොකද්ද DB bet කියන්නේ. DB bet කියන්නේ තනිකරම සුපිරිම ඉන්කම් එකක් ගන්න පුළුවන් සුපිරිම අලුත් site එකක්. ඉතින් ඔයාලට මේක අර 1xbet වගේ app වලින් ඔයාලා ලොකු loss එකක් කරන් තියෙනවා නම් ඒ loss එක cover කරගන්න double triple කරන සුපිරිම website එක තමයි DB betting site එක කියන්නේ. ඉතින් මේක ඩිපොසිට් එකක් දාගෙන ඔයාලා සුපිරිම එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට VIP signal ගන්න ඕන නම් අපේ WhatsApp group එකට එන්න පුළුවන්. ෆ්‍රී දෙන්නේ එක. ඔයාලට ෆ්‍රී එන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් අපේ ප්‍රොමෝ කෝඩ් එක සෙට් වෙලා ඉන්න ඕනි. ඒ වගේම අපේ ප්‍රොමෝ කෝඩ් එක සෙට් වුණොත් ඔයාලට 150ක ලොකු බෝනස් එකක් ලැබෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ 150 විතර බෝනස් එක ගන්න ඕන නම් රුපියල් 1500 2000කට වැඩි මුදලක් අනිවාර්යෙන් ඩිපොසිට් කරන්න ඕනේ ඔයාලා. ඉතින් වැඩි කතා නොකිය වීඩියෝ ගමු කොපි. ඉතින් ඔයාලා මේක සිග්නල් ක්‍රියේට් කරනකොට පොඩි කෝඩ් එකක් තියෙනවා. ඉතින් අන්න ඒ කෝඩ් එක අපි ගහන්නේ ChatGPT එකෙන්. ChatGPT එකෙන් තමයි කෝඩ් එක ගහන්නේ අපි. ඒ කෝඩ් එක ChatGPT එකෙන් ගහලා අපි දැන් බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න තමයි ChatGPT එක තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේ ChatGPT එකෙන් තමයි අපි මෙන්න මේ ගේම ගහන්නේ. ඔයාලට පේනවා මේ ChatGPT. ඉතින් මෙන්න මේ ChatGPT එක ගිහිල්ලා ගියන් පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මෙතන මම පොඩි කෝඩ් එකක් ගහනවා. මේ කෝඩ් එක කොපි කරන් හිටියේ. මම මෙන්න මේ කෝඩ් එක විදිහට ටයිප් කරනවා. ටයිප් කරලා ඉවර වෙලා මෙන්න මේ කෝඩ් එක ගාව කෝඩ් එකේ තියෙන හිස් තැන ඉවර වෙන තැනක් තියෙනනේ. අන්න ඉවර වෙන තැන හිස් තැන් තියන්නේ නැතුව. හිස් තැන් තියන්නේ නැහැ. හිස් තැන් තියන්නේ නැතුව අන්න එතන ගහන්න ඕනි ඔයාලට සිග්නල් එක ඕනි වෙලාව. දැන් මම මේ වීඩියෝ එක කරන වෙලාව තමයි හවස 4:46. ඉතින් මම සිග්නල් එක ගන්නවා හවස 4:48ට ගන්න. හවස 4:49ට මම සිග්නල් එක ගන්නවා. ඒක ගන්න දැන් මෙතන 16යි පැවිදි අතර යන්නේ. එහෙනම් මෙතන 16යි 32 තියන්න. මේ 32 තියෙන එක තෙතන 32 තියන්න 16යි 49යි මෙතන තප්පර ගානක් දාන්න. මම මෙතන තප්පර 10 කියලා දාන්න. ඒ සෙන්ඩ් කරන්න ChatGPT. ඔයාලට මෙන්න මේ කෝඩ් එක අපි දෙනවා ෆ්‍රී දෙන්නේ. ඔයාලට මේ කෝඩ් එක ගන්න ඕන නම් අපේ WhatsApp නම්බර එක පහළ තියෙනවා. අපේ ප්‍රොමෝ මගේ WhatsApp නම්බර එකට ඇවිල්ලි වෙරලා අපේ ප්‍රොමෝ කෝඩ් එකෙන් අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙලා රුපියල් 500කට හෝ 500කට වැඩි මුදලක් ඔයාලගේ account එකට දාගෙන يعني ඔයාලගේ DB account එකට දාගෙන මට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. ඊටසිකලි මෙන්න මේ කෝඩ් එක මම ඔයාලට දෙනවා. මේ ටෙක්ස්ට් එක මම ඔයාලට කෙලින්ම දෙනවා. ඊළඟ පොඩ පහළ ගියන් පස්සේ මේ විදිහට තියෙනවා. ඉතින් මේ වගේ ආවම පස්සේ ආමව පළවෙනි පාර ගොඩක් කට්ටිය නවන සිග්නල් එක. එහෙම ලැබුණා ඊට පස්සේ ආයෙමත් ඒක කොපි කරලා මේ විදිහට එක දාන්න දෙවෙනි පාරටත්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් ලෝඩ් වෙවි. ලෝඩ් වුණාන් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති පොඩි වගුවක් යටතේ ඒ කට්ටිය අපිට සිග්නල් ටික ජෙනරේට් කරලා එවනවා. ඉතින් මේ බලන්න ඔයාලට සිග්නල් ටික හරියටම ජෙනරේට් කරලා එවනවා 49:10ට. ඉතින් ඔයාලට පේනවා ඇති අපිට කියන හැටි 49:10ට ඒ කට්ටිය කියනවා 10x කියලා. ඒ කියන්නේ 10 ගුණයට යනවා කියලා කියන්නේ මුළු රවුන්ඩ් දෙකේ. මුළු රවුන්ඩ් දෙක තුන යනවා කියලා කියන්නේ. ඒ වගේම 5යි 4යි 10ට යනවලු 8ත් 10ත් අතර. ඒ වගේම 5යි 18යි 40ට යනවලු 10 දක්වා. ඊයස්දී 5යි 33යි තප්පර 30ට යනවලු 8යි ප්ලස්. ඒ වගේම 7යි 47යි 50ට ගිය යනවලු 10x. ඉතින් මෙන්න මේක තමයි සිග්නල් එක සුපිරිම ජෙනරේට් කරන්නේ. ඉතින් මේ කට්ටිය මේ කියනවා වගේ මෙච්චර උතුර යන්නේ නැති වෙන පුළුවන්. හැබැයි මේ කට්ටිය කියනවා නම් මෙච්චර යනවා කියලා අනිවාර්යයෙන්ම 2යි ප්ලස් යනවා 3යි ප්ලස් යනවාමයි. ඉතින් ඔයාලට පුළුවන් 2කින් 3න් 4න් ඔය කඩා ගන්න. ඉතින් කැමති කට්ටියට ඉතින් ඔය බෙඩ් එකක් දාන්න පුළුවන් නේ. ඉතින් උඩ බෙඩ් එක 2කින් 3න් කඩාගෙන යට බෙඩ් එක ඉතින් ඔන්න මේ කට්ටිය කියන ගානට යන දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා අව තේරෙන්නේ නැති කියලා. දැන් නිකම්මට අපි බලමු 49:10ට අපි බෙඩ් එකක් දාලා අපි බලමුකෝ. පොඩ්ඩක් බෙඩ් එකක් දාලා මේ 10ට දැන් 49:10 වෙන්න යන්නේ. අපි බලමු 49 සමහරවිට තප්පර ගාන වෙනස් වෙන්න පුළුවන්. ඒක මතකද? තප්පර ගාන වෙනස් වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඔයාලා අවධානයෙන් ඉන්න ඕනි. දැන් තප්පර ගාන දැන් බලමු Aviator එකේ අපි බලමු කොහොමද තියෙන්නේ. ඔන්න දැන් හරියට වැටෙනවා. හරියටම 10ට වැටුණා. අපි බලමු දෙක පණීද බලමු නැත්නම් දෙකට යන කලින් යයිද කියලා සිග්නල් එක හරියයිද බලමු. හරි ඔයාලට පේනවා ඇති සිග්නල් එක හරියටම හරි. ඒ කට්ටිය කිව්වේ 10ට යනවා කියලා. නමුත් 10ට නොයා ඉන්න පුළුවන්. දැන් 3 පයින්නවා ඔයාලට පේනවා ඇති. මං හරියටම කිව්වා 3 පයින්නවා අනිවාර්යෙන් 3 පයින්නවා කියලා. අපි බලමු සිග්නල් එක.
ඔයාලට පේන විදිහට 4 දක්වා ගියා. ඒක තමයි මම කියන්නේ. ඔයාලා ඒ කට්ටිය කියන උනාට උඩ එක දෙකෙන් තුනෙන් කඩා ගන්න යට ඒක තියෙන්න දෙන්න. ඉතින් ඒ කට්ටිය කියන සිග්නල් එක 80%ක් 90%ක් හරියටම හරි. ඉතින් අන්න ඒක තමයි ඔයාලා හරියටම සිග්නල් එකක් ජෙනරේට් කරගන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට හොඳටම තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ ඔයාලට මේ කෝඩ් එක ගන්න ඕන නම් දැන්ම මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ දාන්න කලින් ඔයාලා අපේ ප්‍රොමෝ කෝඩ් එකෙන් රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙලා ඔයාලා ඒකට රුපියල් 500ක් හෝ 500කට වැඩි මුදලක් ඩිපොසිට් එකක් දාගෙන මට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. මම ඔයාලට අපේ ටෙක්ස්ට් එක වගේම අපේ VIP ගෲප් එකේ ලින්ක් එක දෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකක් අතර සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.